හොරණ එක්සත් සහ බ්‍රේව් ෆයිටර්ස් කරට කර තරඟ වදින්නට මෙවන විට සියලු දේ සූදානම් බැලු බැල්මටම කණ්ඩායම් දිත්වයෙන්ම ප්‍රබල ප්‍රතිචාරයක් පළමු තරඟ වටේ සිටම ලැබෙන හැඩක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. ඔබ හිතන විදිහට මොකද්ද තරඟ වටේ ආරම්භයේ කොයි පැත්තකට යයිද මේ කණ්ඩායම් දිත්තේ බැලුවා. ඔබට පේනවා ඇති බ්‍රේව් ෆයිටර්ස් කණ්ඩායමේ අත්දැකීම් ප්‍රමාණය මේ කණ්ඩායමේ පෙළ ගත්තොත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසක් ඔබ දකින්නට ඇති. ඉතින් ඔවුන් දැන් තරගයට සූදානම්. පෙර ගණමුල්ලේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඉන්නවා බ්‍රේව් ෆයිටර්ස් කණ්ඩායමේ. ඒ වගේම හොරණ කණ්ඩායමෙත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසක් අපි දුටුවා ඉන්නවා අනෙක් අන්තේ. ඉතින් හොඳ ආරම්භයක් අවශ්‍ය වේවි කණ්ඩායම් දෙකටම විශේෂයෙන් හෝල්ඩින් පොසිෂන් එකේදී කෙලෙසද තරගය ඉදිරියට ගෙනියන්න කියන එක මත මං හිතන්නේ මේ ජයග්‍රහණය තීරණය වේවි. මෙන්න තරග ආරම්භය. හොරණ එක්සත් සමගින් බ්‍රේව් ෆයිටර්ස් හොඳ තරගයක්. හෝල්ඩින් පොසිෂන් එක තුල රඳවා තබාගෙන තරගයේ පීඩනයක් නිර්මාණය වෙනවාද? දෙපසටම දෝලණය වෙනවාද? පළමු තරග වටේ සිට හොඳ තරගයට ආගමනයක්. හොරණ එක්සත් දෙසින් එක පෙළට සියලු දෙනාම හොඳින් ජවය පවත්වා ගන්නවා. නමුත් බ්‍රේව් ෆයිටර්ස් තරගය අතහරින්නට සූදානමක් නැහැ. හොඳින් ශක්තිය පවත්වාගෙන ඉන්නේ. බ්‍රේව් ෆයිටර්ස් කියන්නේ අන්න ඒක නිසා දරා ගැනීම ඉතාම හොඳයි. ඔවුන්ගේ නිර්භීත භාවය තරගයත් නොහැරීම ඉතාම හොඳින් තිබෙනවා. නමුත් හොරණ කණ්ඩායමෙන් ලබා දෙන අභියෝගය පැහැදිලිවම තීව්‍ර අභියෝගයක්. ඔවුන් පසුපසට ඇදමින් ප්‍රබල තරගයක් ලබා දෙනවා. දැන් බ්‍රේව් ෆයිටර්ස් යම් කිසි ප්‍රමාණයකින් ඔවුන්ගේ ජවය වර්ධනය කර ගනිමින් තිබෙන්නේ. හොඳ තරගයක්. නමුත් හොරණ කණ්ඩායම ඔවුන්ගේ ජවය වැඩි කරමින් මේ මොහොතේ පසුපසට ඇදගෙන යමින් තිබෙන්නේ. කොයි පසට තරගයේ දෝලණය වේවිද? තරගයේ හොඳින්ම රඳවා තබා ගන්නට බ්‍රේව් ෆයිටර්ස් හොඳ උත්සාහයක් නමුත් හොරණ එක්සත් තරගයේ මේ වටේ තුල ජයග්‍රහණය තහවුරු කරගන්නේ. ප්‍රථම වටයයි අවසන් වුණේ තරගයේ බ්‍රේව් ෆයිටර්ස් පරාජය කරමින් ප්‍රථම වටය තුලදී ජයග්‍රහණය කළ හොරණ කණ්ඩායම. දැන් මේ දෙවැනි වටේ ජයග්‍රහණය බ්‍රේව් ෆයිටර්ස් කණ්ඩායමට අතිශයින්ම වැදගත්. ඔවුන්ගේ පුහුණුකාරීත්වය දරන්නෙත් මදුශංක කරුණානායක ශ්‍රී ලංකා කඹෑදීමේ කණ්ඩායමේ පුහුණුකරුවෙක්. මේ ඔබ දකින්නේ මේ තරග වටේ පැවැත්වුණු ආකාරය. බ්‍රේව් ෆයිටර්ස් තරගයට පැමිණි ආකාරය වගේම හොරණ කණ්ඩායම තරගයට පැමිණි ආකාරය. හොරණ තරග ආරම්භයේ සිටම ඇදගෙන යන්නට තමයි උත්සාහ කළේ. ඔවුන් තීරණය කළේ නැහැ හෝල්ඩින් පොසිෂන් එකේ රැඳෙන්න. නමුත් බ්‍රේව් ෆයිටර්ස් තීරණය කළා හෝල්ඩින් පොසිෂන් එක රඳවාගෙන ක්‍රීඩා කරන්න. නමුත් ඊට අවස්ථාව ලබා දුන්නේ නැහැ හොරණ කණ්ඩායම. බොහෝ කණ්ඩායම් තුල තරගයේ ආරම්භයේ සිටම ඔවුන්ට ආවේනික වෙච්ච තරග උපක්‍රම තිබෙනවා. ඒ උපක්‍රම ඔස්සේ තමයි හොරණ කණ්ඩායම මේ තරග වටේ ඉදිරිය තහවුරු කරගත්තේ. නමුත් අප සඳහන් කරා බ්‍රේව් ෆයිටර්ස් කියන්නේ අත්දැකීම් අතින් පරිපූර්ණ කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ට හැකියාවක් තිබෙනවා ඊළඟ තරග වටේතර ඔවුන්ගේ ජවය ඔවුන් කවුරුන්ද කියන දේ හරි හැටි පෙන්වුම් කරන්න. මේ පළමු තරග වටේ අවසන් මොහොත. හොරණ කණ්ඩායම පැහැදිලි විශ්වාසයකින් ඔවුන් ප්‍රථම වටේ ජයග්‍රහණය කළා මේ තරගය තුල. දැන් අභියෝගය සම්පූර්ණයෙන්ම බ්‍රේව් ෆයිටර්ස් අතේ. මදුශංක ඔබට පෙනෙනවා ඇති තිරේ වම් පසින් කණ්ඩායමට වම් පසින් රැඳී ඉන්නවා ශ්‍රී ලංකා කඹෑදීමේ කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙක්. අත්දැකීම් බහුල කණ්ඩායමක්. නමුත් ඔවුන්ගේ ආකාරයට ක්‍රීඩා කළේ නැති බව තමයි කියන්නට පුළුවන් ප්‍රථම වටය තුලදී. හොරණ කණ්ඩායම ඉතාම හොඳින් ප්‍රථම වටේ ජයග්‍රහණය කළා. දැන් දෙවෙනි වටේටයි මේ සූදානම් වන්නේ. තරග වටේ ආරම්භයට සූදානම්. මෙන්න තරග ආරම්භය. තීරණාත්මක තරග ජයග්‍රහණයක් වුණොත් මේ තරග වටේ ඉදිරිය ලබා ගැනීමට හැකියාවක් ලැබෙවුද බ්‍රේව් ෆයිටර්ස්ට? එසේත් නැත්නම් දැන් හොරණ එක්සත් ඔවුන්ගේ මග යනවා. පෙරස් පරිදිමයි හොරණ එක්සත් අසංක මෙන්න තරගය. පෙර පරිදිම ආරම්භයේ සිටම ඇදගෙන යාම තමයි ඔවුන් සිදු කරන්නේ. කිසිම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ බ්‍රේව් ෆයිටර්ස්ට කල්පනා කරන්නටවත්. ජයග්‍රහණය වාර්තා කර ගන්නවා හොරණ කණ්ඩායම. ප්‍රබල තරගයක් ලබා දුන්නා. ඔවුන් තරග ආරම්භයේ සිටම වට දෙක තුලදීම අභියෝගය තමයි එල්ල කළේ. ජයග්‍රහණය වාර්තා කරනවා හොරණ කණ්ඩායම ඒ තරගය තුලදී. අපි කියනවා අර ඇස්පිලමක්වත් ගහන්න ඉඩ දුන්නේ නැහැ. ඔවුන් ගියේ ඔවුන්ට යන්න පුළුවන් මග. ඔවුන් විශ්වාස කරා ඔවුන්ගේ අර උපක්‍රම ඔස්සේ බ්‍රේව් ෆයිටර්ස් කණ්ඩායමට ලබා දිය හැකි තරගකාරීත්වය මේ තරගයේ සුවිශේෂී අවස්ථා පළමු මොහොතේ සිටම ඔවුන් හොඳින් ඔවුන්ගේ තරග රිද්මය පවත්වා ගත්තා. ශක්තිය අල්ලගෙන ඉන්නටවත් හැකියාවක් ලැබුණේ නැහැ බ්‍රේව් ෆයිටර්ස් කණ්ඩායමට. කෙසේ වෙතත් හොඳ තරගයක් හොඳ ජයග්‍රහණයක් හොරණ එක්සත් කණ්ඩායම ඒ ආකාරයෙන් ලබා ගත්තේ. මේ දෙවනි තරග වටේ අවසන් මොහොත හොරණ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරගත් ආකාරය.